තෙරුවන් සරණයි සියලු දෙනාටම වාසනාවන්ත කාලයක් හා දවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ. අද මම ඔබත් එක්ක කතා කරන්න ඉන්නේ මේ සිකුරු මාරුවක් තියෙනවා. මේ සිකුරු කියන ග්‍රහය ගමන් කරන විදිය ගැන කතා කරන ඉස්සෙල්ලා මම කතා කරනවා. ඔබ දන්නවා මම කියන අනාවැක මම කියන පලාපල. ඔබට මතකද මම ගියවරු සැප්තැම්බර් මාසයේ කරා ගුරු මාරුව. ගුරු මාරුව මම රට ගැන කිව්ව අනාවැක ටික බලන්න ආයිමත් පාරක්. ඒව එකින් එක සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා ඊට ඉස්සෙල්ලා කිව්ව අනාවැකි ඔබලා දන්නවා මගේ දරුවෝ දන්නවා මම කියන පලාපල මම කියන අනාවැකි මේ ළඟද කියපු දේවල් මේ කියන්නේ. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න. මොකද විශේෂයෙන්ම මගේ වීඩියෝ නරඹන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක තමයි මගේ වීඩියෝ යන්නේ. ඒ නිසා ඒක බලන්න. අපි බලමු පුතේ ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරුගේ ගෝචර ගමන ඔබට කෙසේ බලපායි? ඔබට කෙසේ බලපෑමක් කරන්න පුළුවන් වෙයි? ඔබගේ ජීවිතය ඔබ වෙනස් කරන්න උත්සාහ ගන්න. පුළුවන් මම කියන දේ වෙනස් කරලා මම බොරුකාරයෙක් කරන අභියෝග කරන චැලෙන්ජ් කරනවා මම. ඒ නිසා මේ ගැන දැනුවත්ව කටයුතු කරමු. අපි බලමු ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරු මාරුව කෙසේ බලපෑම් ඇති කරයි. රාශි චක්‍රයේ 9 වන රාශිය ධනු ලග්නය. ධනු ලග්නය උපන් ඔබට මේ සිකුරු කියන්නේ කවුද? සිකුරු කියන්නේ ඔබ කේන්දරේ 6 වෙනි අධිපතිය 11 වෙනි අධිපතිය 7 වෙනි ගමන් කරනවා. ගුරුත් එක්ක එක රාශි ලග්නාධිපති එක රාශිවල තමයි ගමන් කරන්නේ. කුජගේ නැකත් පාද දෙකක, රාහුගේ නැකත් පාද හතරක, ගුරුගේ නැකත් පාද තුනක. මේ ගමන් කිරීම ධනු ලග්නයේ ඔබට කොහොම වෙයිද? මැයි මාස 14 අද දවසේ ඉඳලා ජුනි මාස 8 දක්වා කාලේ තමයි මේ සිකුරුගේ ගෝචර ගමන සිද්ධ වෙන්නේ. විදේශක දරුවෝ ලංකාවේ දරුවෝ දන්නවා මම කියන දේවල් මම කියන අනාවැකි ඔබට කොච්චර ප්‍රතිඵල දෙනවද කොච්චර ප්‍රතිඵල දෙන්නේ නැද්ද? එහෙමනම් ඔබ සිකුරු මහ දසාවක් අතුරු දසාවක් විදසාවක් ප්‍රාණයක් කාලයක් සූක්ෂම ගත කරනවා නම් මේ ගැන දැනුවත් වෙලා අවදි වෙලා කටයුතු කරගෙන යන්න. විශේෂයෙන් මගේ පුතේ මතක තියාගන්න ඕනි රැකී ආරක්ෂා කටයුතු කරන ස්ථානවල වෙනදට වැඩි විනෝදකාමීව කටයුතු කරන්න වාසනා ගුණයක් පවතින ස්වභාවයක් ධනු ලග්න හිමියන්ට පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම ධනු ලග්න හිමියෝ වෙනදට වැඩි උනන්දුවෙන් කටයුතු කරන්න පොළඹවන කාලයක් වශයෙන් පෙන්눔 කිරීමත් ඕනකල විශේෂයෙන් මේ මාසේ 20 දක්වා කාලය නම් පොඩ ගණන් ගන්නේ නැහැ වැඩ කරද්දී. කෙයාලා සඩු වෙනවා. අර සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔබ ඕනොට එපට වැඩ කරන පොළඹවා ගන්නවා, පෙළඹෙනවා. මේ නිසා ඔබ වැඩ කරන තැන්වල ආයතනවල ඔබ බොහොම උනන්දුල වැඩ කරගෙන යන්න ඕනි. බොහොම කල්පනාකාරීව වැඩ කරගෙන යන්න ඕනි. වෙනදට උනන්දුල සහයෝගයෙන් කටයුතු කරගෙන යන්න. මෙන්න මේ දේවල් ඔබ අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි වැඩ කරන තැන්වලදී ඔබට හාම්පුතාලා අයිතිකරුවන් ඔබගේ ජීවිතයට සමීප වෙන්න බලාවි. ඔබගේ වැරදි හොයාගෙන, වැරදි අල්ලගෙන ඔබව යම් යම් දේවල් පාවිච්චි කරන්න. මතක තියාගන්න. ඔබව යම් යම් දේවල් පාවිච්චි කරන්න උත්සාහ ගැනීම සිද්ධ කරાવી. මේ නිසා ධනු ලග්න හිමියෝ කල්පනාකාරී වෙන්න ඕනේ. කිසිම මොහොතක ඔබගේ අඩුපාඩුකම් තියෙන්න දෙන්න එපා. ඔබ වෙනදට ශක්තිමත් වෙන්න ඕනි. වෙනදට වැඩි අධිෂ්ඨාන සීලව කටයුතු කරන්න ඕනි. ඔබ ගන්න වැටුපට වගකීමේ වැඩ කරන්න ඕනි. මෙන්න මේ දේ ධනු ලග්න හිමියෝ අවධාරණය කර ගැනීම ඉතාමත් වැදගත්. මේක තමයි ප්‍රබල පිහිටීම පුතේ. ඒ වගේම නිතර චුට්ටක් කර නුරුස්සන ගතිය ඇති වෙනවා. ඒ වගේ තමයි කායික ආශාව, ලිංගික ආශාව වැඩි වෙන කාලයක්. අවිශ්යන ගතිය වැඩි වෙනවා. අවශ්‍යතාවය වැඩි වෙනවා. ඔබ යම් යම් දේවල් පාවිච්චි කරන්න බලාවි. පාවිච්චි වෙන්න බලාවි. මේ නිසා ඔබ ඔබගේ ආත්ම කරුත්‍ය ආත්ම උපාණය ගැන වැඩිපුර හිතලා බලලා ධනු ලග්න හිමිය කටයුතු කරගෙන යෑම ඉතාමත් වැදගත් බව මගේ පුතා හිතේ තියාගෙන කටයුතු කරගෙන යන්නම ඕනේ. විශේෂයෙන්ම
තරහ වෙච්ච මිනිස්සු, දාලා ගිහපු මිනිස්සු ඔබ හොයාගෙන එන්න. ඔබ සමග නැවත වාරයක් කුළුපග වෙන්න. සමීප වෙන්න. ලෙන්ගතු වෙන ආදරය කරන්න. දුරකථන ඇමතුමක් හරි. කාගේ හරි අත පණිවිඩයක් එවලා හරි. ඔන්න හිතවත්කමක් උඩ හරි. ඔන්න සමීපතාවය ඇති කරගන්න බලන වෙලාවක්. මේ නිසා තරහ වෙච්ච මිනිස්සු අතහැරලා දාලා ගිහපු මිනිස්සු හිටපුදෙන් ඒ විදියට ඔබ ඔබගේ වැඩක් කරගෙන යන්න. මෙන්න මේක දනුලග්න හිමියන් වැඩිපුර අවබෝධ කරගෙන කටයුතු කළ යුතුමයි. අවධානය තියාගෙන කටයුතු කළ යුතුමයි. මේ මොහොත ඔබ ශක්තිමත් වෙන්න ඕනි. මේ මොහොත ඔබ බොහොම අවබෝධයෙන් කටයුතු කරන්න ඕනි. ඒ වගේම තමයි චුට්ටක් අර කියන්නේ එකක් කරන්න එක යන්නේ කොහේවත්. මේ ස්වභාවය ඇති කර ගැනීම අපි කියන්නේ තරඟ වලට සහභාගී වෙනවා. ලොතරැයි ගන්න හිතෙනවා. සූදු ක්‍රීඩාවට සහභාගී වෙන්න හිතෙනවා. සූදු ක්‍රීඩා කරන්න හිතෙනවා. නොගැලපෙන ක්‍රමවගේ මුදල් හම්බ කරන්න හිතන මෙන්න මේ කියන දෙයට. මොකද හේතුව තමයි ධනු ලග්න හිමියන්ගේ බාධක ස්ථානය 7. මෙන්න මේවට ඇබ්බැහි වීම තුළ බාධා ඇති කරගෙන ඔබ විහිං සිද්ධ කරගන්න. මේ නිසා මේ දේ වෙනස් කර ගැනීම ධනු ලග්න හිමියන්ට ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රේම සම්බන්ධ ආදර සම්බන්ධතාවවලදී ගෙදර ජීවිතේදී පෞල් ජීවිතේදී පොඩ්ඩක් වෙනදට වැඩිය ආදරේ ලෙන්ගතුකම හොයන කාල පරිච්ඡේදයක් වගේම තමයි හැංගීම් අවසන කාල පරිච්ඡේදයක් වශයෙන් උත් පෙන්눔 කරලා තියෙනවා. විශේෂයෙන්ම දුරකථනයේ හරහා මිස් කෝල් එකක් හරහා කාගේ නම්බරේ හොයාගෙන ඔන්න ආදරේ හිතෙන ආදරේ කරන පොළොමන වෙලාවක් වශයෙන් මගේ පුතේ ප්‍රබල විදිහට පෙන්눔 කරලා තියෙන නිසා මේ ගැන ඔබ දැනුවත්ව කටයුතු කරගෙන යෑම ඉතාමත් වැදගත්. මොකද ඔබ සැලසුමක් හදා ගන්න ඕනේ කියලා මේ කියන්නේ. ඒ වගේ තමයි ඔබගේ නිවසියන්ගේ, දරුවන්ගේ, දෙමව්පියන්ගේ, සේවකයන්ගේ මේ මාසේ 20 වෙනිදාන් පස්සේ වියදම් වැඩි කරනවා. ඩැමේජස් වැඩි කරනවා. මේ නිසා ඔබ ඔබගේ ව්‍යාපාර ගැන හරි අවබෝධය තියාගන්නම ඕනි. අවධානය තියාගන්නම ඕනි. මුදල් හදලා දෙනවා නම් ඔය ඉහත කිව්ව කට්ටියට චුට්ටක් ඒ කට්ටිය අවබෝධ කරලා දීලා අවධානය තියාගන්න කියලා කියා දෙන්න මේක. අනිවාර්යෙන් කළ යුතුමයි ධනු ලග්න හිමියෝ. මොකද ඔබත් එක්ක ඇසුරු කරන අයගේ වියදම් වැඩි කරන වෙලාවක්. නෝන මහත්තයා සල්ලි දුන්නා, අම්මට සල්ලි දුන්නා, සේවකට සල්ලි දුන්නා, අතේ සල්ලි රැඳෙන්නේ නැහැ. මේකට අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න ධනු ලග්න හිමියෝ පොළඹවන වෙලාවක්. ඔබ ව්‍යාපාර කරනවා නම්, භාණ්ඩ සම්බන්ධව කරනවා නම් ඩැමේජස් වැඩි. ඩැමේජ් වැඩි මොකද වෙන්නේ? පාඩු වෙනවා. එන පාඩු ඔබට විඳ ගන්න සිද්ධ වෙනවා මිසක් සේවකයන්ට වක්කත් වැඩ කරන අයටවත් විඳ ගන්න වෙන්නේ නැහැ. මේ නිසා ඔබ සේවකයෙක්ව වැඩ කළ යුතුමයි. මෙන්න මේක ධනු ලග්න හිමියෝ අදිෂ්ඨාන කරගන්න ඕනි. අද ඉඳලා ඔබ ඔබගේ ජීවිතය යහපත් කරගන්න වැඩ කරන යාම කළ යුතුමයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධ ඇති කරගෙන ඉන්න ධනු ලග්න හිමියන්ට තමුන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ වෙනස් වීම වෙනස්කම් ගැන හිතේ දැඩි කනස්සලු ගතියක් ඇති වෙන බලනවා. කෝල් එකක් ගත්තොත් කෝල් එක ගන්නේ නැත්නම් මැසේජ් දැම්මේ නැත්නම් හම්බ වෙන්න කියලා හම්බුනේ නැත්නම් බොහොම කලබගෑන ඉති කරගන්න ධනු ලග්න හිමියෝ පොළඹන වෙලාවක් වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි ඔන්න සහෝදර සහෝදරියෝ ඉන්නවනම් ඔවුන්ගෙන් සතුරු කරදර කුමන්ත්‍ර බාධක ඇති වෙන්න බොහොමයක් පුතේ ධනු ලග්න හිමියන්ට ඉඩකඩ පවතින වෙලාවක්. මේ නිසා මේ ගැන ඔබ දැනුවත් වෙන්න ඕනි. කල්පනාකාරී වෙන්න ඕනි. විශේෂයෙන්ම ඔබ මනස සිහිය තියාගෙන කටයුතු කරන වෙලාවක්. ඒ කියන්නේ කරන කියන දේ ගැන එක වතාවක්, දෙවතාවක්, තුන් වතාවක්, හතර වතාවක් නෙමෙයි පුතේ. 10 වතාවක්, 12 වතාවක් හිතලා, 100 වතාවක් හිතලා තීන්දුව తీරන ගන්න සැලසුමක් හදාගන්න. මොකද ෂණික තීන්දුව తీරන ගන්න පොළඹවනවා.
ෂණික වැඩ කරන ක්‍රියාත්මක වෙන බලනවා. හවුලේ වැඩවලදී ලැබෙන්න තිබ්බ දේ නොලැබී යන්න පුළුවන්. ඒ වගේ තමයි පාඩු විඳින ඉඩකට පවතිනවා. මෙන්න මේ දේවල් දනුලක් නෙවෙයි දැනගෙන වැඩ කරන්නේ ඔබ. විදේශගත ලංකාවට දන්නවා මං කියන දේවල්. මෙන්න මේ දේ ඔබ බොහොම අදිෂ්ඨාන කරගන්න, බොහොම අවබෝධ කරගන්න මේ කියන කටයුතු. විශේෂයෙන්ම ඔබගේ ડોකියුමන්ට් සම්බන්ධ බලපත්‍ර සම්බන්ධ යම් ගැටලුවක් තිබ්බා නම් මේ ගැටලුව निराකරණය කරගන්නත් දැඩි වාසනා ගුණයක් පවතින කාලයක් වගේම තමයි අමතර කීයක් හරි ලැබෙන්න. කමිෂන් ගහනවා කියලා කියන්නේ අපි. සන්තෝෂම් හම්බ වෙනවා කියලා කියන්නේ. මෙන්න මේව ලැබෙන බොහොම කිඩකට පවතින. එහෙමනම් ඔබ වැඩ කරන තැන්වල ඔබගේ හාම් පුතාගේ අයිතිකරුවන්ගේ හිත දිනාගෙන කටයුතු කරන්න යම් දෙයක් ලැබෙන වාසනාවක් තියෙනවා. ඒ වාසනාව ඔබ තෝර බේර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ප්‍රබල ලෙසම මේක දැනුවත් වෙන්න. මේක අවබෝධ කරගන්න. විශේෂයෙන් මානසික නිදහස ගැන දනුලක් නියම වද වෙන වෙලාවක් මේක. අර වැඩ කරන ඉවරයක් නැහැ, මානසික නිදහස නැහැ, මානසික තෘප්තිය නැහැ කියන කතාව ඇති කරන වෙලාවක්. මේ මොහොතේ ඔබ උද්‍යෝගිමත්ව කටයුතු කළ යුතුමයි. ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතුමයි. වෙනදට වැඩි මහන්සියට වැඩ කළ යුතු වෙලාවක්. ඔබට ගොඩක් දේවල් බලා ගන්න සිද්ධ වෙනවා. ගොඩක් වටපිටාවක් ඔබට පේන්න බලනවා. ඒ වගේ තමයි සැහැල්ලුවෙන් කටයුතු කරන විශේෂ අපි කියමු කලා කටයුතු කරනවා නම් සමාජ සේවා කටයුතු කරන මෙන්න මේව ජනප්‍රිය වෙන්න. අලුත් නිර්මාණ කරන ජනප්‍රිය වෙන්න වාසනා ගුණේ පවතින දනුලක් නෙමෙයි. එහෙනම් අලුත් නිර්මාණශීලී දේවල් කරන්න, කලා කටයුතු කරන්න, පොත්පත් ලියන්න, පොත්පත් කියවන්න. ඔය නටනවා නම්, රංගපානවා, සින්දු කියනවා නම්, සින්දු ලියනවා නම්, පොත්පත් ලියනවා නම්, අලුත් නිර්මාණශීලී දේවල් කරනවා නම් ඇත්තම දනුලක් නෙමෙයි යහපත් කාලයක්. මෙන්න මේ වගේ දේවල් යොමු වෙන්න. ඒ යොමු වීම ඔබගේ මානසික අභිවෘද්ධියට, අනාගතයේ අභිවෘද්ධියටත් යම් පිටුවහලක් වේවි. මේ කියන ග්‍රහ සැකිලා, මේ කියන ග්‍රහ රිද්මය. මේ නිසා මගේ පුතේ මේ ගැන දැනුවත්. ඔබගේ සෞඛ්‍යය විශේෂ මතක තියාගන්න ඕනි. හැමේ රෝග හදනවා තුනටියෙන් පල්ලෙයා කවලව ආශ්‍රිත, අවයව ආශ්‍රිත, අදෝ මාර්ගය ආශ්‍රිත. විශේෂයෙන්ම පපුවේ වම් පැත්තේ අකුණු සැර ගහන ගතිය, විදුලි කරන ගතිය වගේ දැනේවි. පිටකොන්ද කැකුමක උරපත්ත කසනිප තත්ත්වයන් ඇති කරන්න බලාවි. ඒ වගේම තමයි චුට්ටක් අර වේදනාව විඳිනවා කියලා කියන්නේ. නිතර නිතර වේදනාව විඳීම් සිදුවීම ඇති වෙන්නේ. වටපිටාවක් යෙදේවි. මේ නිසා දනුලක් නෙමෙයියෝ. මේ ගැන මතක තියාගන්න. ඔබට මේ දේ වෙනස් කරන්න ඕන නම් ඔබ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ අග කියනවා මුල කියනවා කරන්න පිළිවෙත් එකක් පිළිවෙත් නිවැරදිව කරන්න. ඔබ මොනව කරත් ධර්මානුකූල විය යුතුමයි. ආගමානුකූල විය යුතුමයි. භක්තිවන්ත විය යුතුමයි. හිතට එකව කටයුතු කළ යුතුමයි. ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශන අනුව කටයුතු කරන්න. ඔබ අන්‍යාගමික ආගමන අනුකූලව කටයුතු කරන්න. ඒ වගේම තමයි නිතර නිතර ඔය මවගේ ක්‍රියාකලාප, මවගේ හැසිරීම රටාව, සහෝදර සහෝදරයන් ක්‍රියාකලාප, සහෝදර සහෝදරයන් හැසිරීම රටාව එක්ක බලපෑම් ඇති වෙන්න වටපිටාවක් යෙදෙනවා. ඒ වගේම තමයි පියපාර්ශ්ව ඥාතීන්ගේ වියෝවක් පිළිබඳව, ඥාතිව අනුතුරක් සම්බන්ධ දේවල් සම්බන්ධව ඔබට යම් තොරතුරක් ලැබෙනවා. ඒ අනුව යම් වීදම් වීමකුත් ඇති කරන බඩකට පවතී. මේ නිසා මේක දැනුවත් වෙන්න. ඔබට පුළුවන් නම් මගේ පුතේ සූර්ය පිරිත, ජය පිරිත ශ්‍රවණය කරලා සජ්ජායනය කරන පුළුවන් සජ්ජායනය කරන මම කැමතියි මේක. ඒ කරන්නේ වගේ වන්‍ය ආගමික ඒ ආගමන අනුකූලව කටයුතු කරන්න. හිතට එකව කටයුතු කරන්න. ප්‍රතිපත්තිකරුක වෙන්න. ඒතර මේ කියන බලපෑම් ගොඩක් අඩු කරන්න දනුලක් නෙමියෙකුට වාසනා ගුණය පවතිනවා. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න, අවබෝධය තියාගන්න. ඒ වගේම තමයි පුළුවන් නම් පත්තිනි මෑණියන්ට බාරහාරයක් වෙන්න, ශිව දෙවියන්ට බාරහාරයක් වෙන්න, ශිව පාර්වතීට බාරයක් වෙන්න. ඉතින් මේකෙන් දේවල් ගොඩක් අඩු කරන්න පුළුවන්කම් පවතිනවා. මේ සිකුරුගේ මහදසා, අතුරුදසා, විදසා, ප්‍රාණදසා ගත කරන පුතේ මෙන්න මේ පුදු පූජා පවත්වන්න. විශේෂයෙන් සිකුරාදා දිනවල උදේ 6යි 7යි අතරේ සිකුරු හෝරාව පවතිනවා. රාත්‍රී 8යි 9යි අතරේ
සිකුරු හෝරා පවතින මේ සිකුරු හෝරාව තුළ දින 21 නොකඩවාම නිර්මාංශව නැගෙනහිර දිශාව බලා ඔබ බෝධි පූජා පවත්වන්නේ නම් යහපත් ප්‍රතිඵල ගන්න වාසනාවනේ පවතිනවා. ඒ වගේම තමයි සුවඳ මල් වර්ග, සමන් පිච්ච මල්, සේපාලික මල් පූජා කිරීම තුළ යම් වෙනසක් ඇති කරගන්න පුළුවන්කම් පවතිනවා. ඒ වගේම තමයි විශේෂව මතක තියාගන්න ඕනි සුදු හඳුන්, එළඟි තෙල්, ගිතෙල් මිශ්‍ර කිරිබත් හදලා ත්‍රිවිධ බෝධීන්ට පූජා කිරීම. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා අටපිරිකර පූජා කිරීම, කන්‍යා ස්ත්‍රීන්ට, ගර්භණී ස්ත්‍රීන්ට, රෝගාතුර වූ ස්ත්‍රී කාන්තා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක දේවල්, ඖෂධ වර්ග, සුදු හෝ රෝස පාට වස්ත්‍ර, සුවඳ විලවුන් වර්ග, අලංකාර වූ අපි කියන කුඩ පරිත්‍යාග කරනවා කියලා කියන්නේ පරිත්‍යාගයක් කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න මේක කරා. මේක ඉතා හොඳ පිළිටීමක්. ඒ වගේම තමයි ජින පංජර යන්ත්‍රය හෝ අභිසම්විධාන යන්ත්‍රය හෝ මේ යන්ත්‍ර දෙක එකක් විද්‍යාත්මක තුරලා කරපරඳ ගැනීම තුළ මේ කියන බලපෑම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ මොනවා කරත් වැඩක් නැහැ. ඔබ ප්‍රතිපත්ති ගරුක වෙන නිර්මාංශ වෙන්න. මේ විදිහට වැඩ කරන්න ඔබට සාර ප්‍රතිපත් කරගන්න වාසනාව වල පවතීවි. තෙරුවන් සරණයි.